ඉතින් මේ අපි ඉන්නේ මලිහා රෝඩ් එකේ. කොරෆකාන් රෝඩ් එකේ. මේ අපේ යන්න ඉන්න අනිත් දෙන්න. තව එක්කෙනෙකුත් ඉන්නවා. එයාගේ අපි නැවත පොඩ්ඩක් ඉතින් මොනවද කියලා බලන්න. මම ලස්සනට දාලා එනවා. අතන ලස්සන ගයක් තියෙනවා මේ. ඒ ගැන තමයි පොඩ්ඩක් බැලුවේ මොකක්ද කියලා නිකන්. කාසල් එකක් වගේ. ඒක කැත තියෙන්නේ. හරි. අපි එනං හම්බෙමු මගදී. දෙන්න එක වගේ සීන් එකක් තියෙනවා. ඔව්. right. අයියෝ. හරි. පයිසා එනං. ඉතින් සුපුරුදු පරිදි අදත් රියදුරු මහතා දුරාංජනය ෂෝත් මේ කොණ්ඩෙට නම් හොඳ කතාවක් කිව්වා. ඒක කියන්න බැරි කේස් එකක් තියෙන්නේ. බඩගිනුකුත් තියෙනවා. අපිට යන්න තියෙනවා තව කිලෝමීටර් 91ක්. කිලෝමීටර් 91ක් තියෙනවා. පැය යන්න. හරි. ඉතින් කිලෝමීටර් 91යි. මොනවද වැඩ හිතෙන්නේ කියලා? මරු පාරක. බය නැත්තම් මං ගිහිල්ලා. ඒකත් ස්පීඩ් එකක් තියෙන 170. මොන මේ තමයි පාර දෙපැත්තේ කණු තියෙන්නේ. ලස්සනයි. ini ira produk wah nanti ini tempat ini anak baru dapat kantor වලදී අත්දැකීම බලා ගන්න පුළුවන්. ඉතින් මේ මැත්තේ සාමාන්‍ය ජනාවාස තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය විදුලිය ඔක්කොම ටික ඒ පහසුකම් ඔක්කොම තියෙනවා. ගල් කඳු තනකරම ගල් මේ කඳු කන්ද විදලා දෙපැත්තට කපලා තමයි මේක හදලා තියෙන්නේ. බබායි නගරේ ඉඳලා විනාඩි 35ක් 40ක් වගේ වෙනකොට මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන් ඩ්‍රයිව් එකකින්. වැඩි දුරක් නෑ මේක කොරෆකාන් රාසල් කයිමා ඒ පාරේ තමයි තියෙන්නේ. මේ වගේ වඩ පිටාවක් තමයි තියෙන්නේ. තමයි දෙන්නේ මේක. දැන් මේ හරියටම තියෙන ඔර්ලියේ කඳු දෙපැත්තකින් යන බිල්ඩින් එකක්. එකමදේ අර කොළ පාට නැති එක තමයි. නැත්තම් මංගුත් ඒ වගේමයි. ඔව් මංගුත් ඒ වගේ. ඉතින් දෙපැත්තත් ඒ වගේ මේ පේනවා. දෙපැත්ත කඳු ළඟ තියෙන්නේ. කොහොම ළඟ
ඉස්සරහට හම්බෙන්නේ මේ කල මේ කන්ද විදලා මම ඉස්සරහ කිව්වේ මේ කන්ද විදලා හදපු බින්ගයක් මේක විදලා තියෙන්නේ කන්ද විදලා කන්ද කපලයි කරන්නේ නැතුව සම්පූර්ණයෙන් මේක විදලා තියෙන්නේ කිලෝමීටර් මේක කිලෝමීටර් 1.3ක් තියෙනවා දිග මේ බින්ග අපි දැන් බින්ග ඇතුළට උනා ඒක පල්ලමට තියෙනවා රෆිසා ඩෑම් එක බහුව කරගෙන යන ගමන් ඉන්නේ. ඩෑම් එක හවසට පෙන්නන්නම්. ඉතින් මේකේ තියෙන වතුර අයකී වදින්න පුළුවන් බෝට් වදින්න පුළුවන්. කිලෝමීටර් 15ක්. උදේට කණ්ඩත් ඕනේ. බඩගිනි දැන් වෙලාව 9:00යි. බලමු මොනවද උදේට කන්න. ඔය ඉතන නවත්තලා. අර පේනවා ගම්මානයක් වගේ පේනවා ඉස්සරහා නම්. Korfkan oke. Korfkan tahun එක තමයි පේන්නේ සාහි. මෙතන නවතලා කම. ඉතින් අපි උදේට කාලා Korfkan ටවුන් එකෙන් උදේට කාලා දැන් මේ පොඩි පාරකින් දකුණට හැරෙනවා නැතන කට්ටියක් ඉන්නවා මේගොල්ලෝ අපේ සෑන් සම්බන්ධ කට්ටියක් නේද? අපි වගේම කට්ටියක් තමයි. මෙයයි ඔය යන එක නෑ මේ එක්කම එකයි මදා වෙල්කම්ස් යූ මේක සුල්තාන ඔෆ් ඔමාන් අපි දැන් මේ ඇතුළේ ඉන්නේ මේ ඔමාන් පාලන ප්‍රදේශයක මේක ඔමාන් වල තමයි ඇති වෙන්නේ මේ පැත්ත මේ රූල මේක පාලනය කරන්නේ ඕමාන් වලින් මේ සද්දය ඇහෙන්නේ පිටිපස්සට සද්දය ඇහෙන්නේ කුරුල්ලන්ගේ රහයියන්ගේ සද්දය ඉතින් අපි ඉන්නේ අවිල්ලා මේ වෙනම තැනක රහයියන්ගේ සද්දය ඇහෙන්නේ අපේ ඉන්දි වගාවක් තමයි තියෙන්නේ මේක ඇතුළට එන්න ඩිරම් 20ක් ගත්ත වාහනේ දැන් ඉස්සරහින් ඉන්නනේ ඉස්සරහින් නවත්ත ගන්න ඕනේ මෙතන නාන්න කරන්න පුළුවන් ඉතින් මෙතන තමයි අපි කිලෝමීටර් 130ක් අපිට ගෙවාගෙන ආවේ උදේ ආවෙන් පස්සේ ඉතින් දැන් මේක ඇත්තටම පුදුමාකාර ලස්සන තනක් මේ වගේ තනක් බයි ඇතුළේ ගියේ කියලා විශ්වාස කරන්නත් බෑ එච්චර පොඩි කෙටි කාලයකින් එන්න පුළුවන් කියලා අපි හිතුවෙත් නෑ නමුත් බොහොම ලස්සනයි ලස්සන සුන්දර තනක් ඉතින් පොඩක් වටේ පිටත් පෙන්නන්න මේ හොඳ පැහැදිලි වතුර තියෙන්නේ එතනට මේ මගේ මේ ගානට වතුර මේ හරියට මෙතනට වතුර මේ කරවටක් වතුර තියෙන්නේ දැන් මම මෙතන මේ ගලක් මෙතන තමයි පස්සේ මේ ගානට වතුර පැහැදිලි අපි අතන පීරනවා ෆොටෝ එකක් ඇයි ඒක හොඳ ලස්සන වීව් එකක් තියෙනවා ඩෑම් එකේ
මේක තමයි අපි බලන්න අපු ඩෑම් එක ඔමාන්. ඉතින් අපි නෑවේ අන්න අර මම පෙන්වන තැන තියෙන්නේ අන්න අතන තියෙන හැපැත්තේ උන්තරින් හැපැත්ත තමයි මේකේ මේ වතුර කියන්නේ වැඩි වතුර ප්‍රමාණය ඇතට ගියාම තමයි එතන ගලාගෙන උතුරු පාරත් අපි නාපු තැන තමයි එතන. එනේ පැත්තෙන් මම මේ ගන්නේ වීව් එක. වාහන එහෙම නැහැ. ඒ හරිය නිෂ්කලංකයි. තාම මේ පැත්තේ ඔය වැඩ කන්ස්ට්‍රක්ෂන්ස් වෙනවා ගොඩක් වෙනවා. දැන් අපි මේ ඕමාන් පහු කරලා මේ ඔන්න දැන් මේ පොඩි දෙක තියෙන මේ බෝඩ් එකකින් මේ එන්නේ අපෝසරයක් මෙතනින් ඔන්න දැන් ඔන්න අපි ක්‍රොස් කරා ඩුබායි වලට. ඩුබායි වල ක්‍රොස් වුණා. සාජා වලට අපි ඇවිල්ලා ඉන්නේ. ये देश में अभी क्रॉस करा ये थिंग और पहना थी साझा को क्या कोऑपरेटिव का सब लगा रहा है